ඔබ දවසක් කියලා ඔයගොල්ලෝ සියලු දෙනාම පිළිගන්නවා 2 Minds YouTube channel එකට. ඉතින් වෙනදා වගේම ඉතාමත් වටිනා වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් අද ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති අපි මොකද්ද කියන බලාපොරොත්තු වෙන වීඩියෝ එක කියලා. ඉතින් අද වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ඔයගොල්ලෝ ටූරිසම් ෆීල්ඩ් එකේ ඉඳලා නැත්නම් ටූරිසම් ඉගෙනගෙන මෝල්ටා වගේ රටකට යන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ වීඩියෝ ගැන සවිස්තරාත්මකව කතා කරමු. ඉතින් මෝල්ටා වගේ රටක් ගත්තට පස්සේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මෝල්ටා කියන්නේ ඉතාමත් වටිනා කියන රට. නැත්නම් යුරෝපා කලාපයේ තියෙන ඉතාමත් වටිනාකමින් යුක්ත වූ රටක්. මොකද මෝල්ටා වල අපිට ලබා ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මෝල්ටා වලට යන්නවත් තේරුම් ගන්න ඕනේ මොකද නැත්නම් තෝරාගත යුත්තේ මොකක්ද කියන එක අපි මුලින්ම පැහැදිලි කරගමු. ඉතින් මෝල්ටා කියන රට ගත්තට පස්සේ මෝල්ටා කියන රට ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක්. නැත්නම් යුරෝපා වල තියෙන ඉංග්‍රීසි කතා කරන රටවලින් ප්‍රධාන රටක් කියලා අපිට කතා කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ වෙනම ලැන්ග්වේජ් එකකුත් තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ මෝල්ටා තමයි වැඩිපුරම නැත්නම් මෝල්ටා වලට අමතරව නැත්නම් ඒගොල්ලෝ වැඩිපුරම කතා කරන්නේ ඉංග්‍රීසි තමයි. ඊට පස්සේ මේ කන්ට්‍රි එක ගත්තට පස්සේ මේක ටූරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක බේස් වෙච්ච රටක්. නැත්නම් ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකෙන් තමයි මේගොල්ලෝ ගොඩක් මේගොල්ලන්ගේ දළදේශීය ආයෝජන නැත්නම් දළදේශීය ආදායම උපයා ගන්න. ඉතින් ටූරිසම් වලට හොඳම රටක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ෂෙන්ගන් කලාපයට දොරටු විවෘත කරන රටක් විදිහට අපිට මේ මෝල්ටා කියන රට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ රට ස්ටේ කරන් ඉන්නවා නම් ඔයාට ගැළපෙනම දේශගුණයක් තියෙනවා. වෙදර් කන්ඩිෂන් එක, කල්චර් එක, ඒ වගේ ගොඩක් දේවල් නැත්නම් හිස්ටරි එක, ඒ වගේ ගොඩක් දේවල් ගත්තට පස්සේ ඒ අතින් මේගොල්ලෝ ඉහළින්ම ඉන්නවා. නැත්නම් ඒ අතින් මේගොල්ලන්ගේ රට නැත්නම් මෝල්ටා කියන රට ඉතා විශිෂ්ටයි කියනත් අපි මතක් කරන්න ඕනේ. ඉතින් අපි දෙවෙනි සෙක්ෂන් එකට යමු. දෙවෙනි සෙක්ෂන් එක කියලා කියන්නේ අපි මෝල්ටා වගේ රටකට යනවා නම් ඔයා ස්ටඩි කරන්න ඕනේ ඔප්ෂන්ස් මොනවද? නැත්නම් ටූරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ ඔයා කරන්න ඕනේ පාත්වේස් මොනවද කියලා මුලින්ම කතා කරමු. ඉතින් මෝල්ටා වගේ රටකට යන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම තෝරා ගන්න ඕනේ කෝසස් ටිකක් තමයි මෙහෙදී හදාarලා යන්න ඕනේ කෝසස් ටිකක් තමයි හොස්පිටැලිටි මැනේජ්මන්ට්, ටූරිසම් මැනේජ්මන්ට් හෝ කල්නරි ආර්ට්ස් කියන දේවල්. ඒ වගේ සයිඩ් එක ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් ඔයා චූස් කරගන්න නැත්නම් ඒ වගේ ස්ටුඩන්ට් වීසා එකක් කරන්නේ නම් මේ වගේ සයිඩ් එකකින් කරොත් ඔයාට දිගු ගමනක් තියෙනවා. නැත්නම් මේ HND එකක් වයි කරලා තිනවා ඔයාලට টොප් අප් එකකට වගේ යන්න පුළුවන්. නැත්නම් ඩිග්‍රී එකක් කරලා තිනවා ඔයාලට මාස්ටර්ස් එකකට වගේ ඇප්ලයි කරන්නත් පුළුවන්. මේ වගේ පාත් එකකින් මොකද මම මේ වගේ පාත් එකක් හොඳයි කියන්නේ මේ වගේ පාත් එකකින් යද්දී ඔයාට ඉගෙන ගන්න තියෙන දේවල් සෑහෙන දින අනික ජොබ් පාත් එකත් ඔයාට ඕපන් වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ මාස්ටර්ස් කරලා පස්සේ අවුරුද්දක් විතර කාල පරාසයක මාස්ටර්ස් යනවා. ඊට පස්සේ ඩිග්‍රී එකට අවුරුදු 2ක් නැත්නම් 3ක් වගේ යනවා. ඒ වගේ මේගොල්ලන්ගේ ඉන්ස්ටිටියුෂන්ස් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඉන්ස්ටිටියුට් මොනවද? ලීඩින් ඉන්ස්ටිටියුට් මොනවද? ඒවා ක්වොලිෆයිඩ්ද නැද්ද කියන දේවල් පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේම තමයි මේගොල්ලන් කෝසස් ගත්තා පස්සේ සියලුම කෝසස් යන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැත්නම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන්. ඉතින් ඔයාලට ලේසියෙන් ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ස්ටඩි ඔප්ෂන්ස් ගැන කතා කරාට පස්සේ මේ විදිහට තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යන් ඔයාලට එලිජිබිලිටි ප්‍රොසෙස් එක නැත්නම් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක මොකක්ද කියලා නැත්නම් අපි සරලව ගත්තොත් එහෙනම් මේ රටට යනවා නම් ඔයා හදාarලා තියෙනුනේ පැතිකඩවල් මොනවද කියලා. ඉතින් ඔයා මිනිමම් ඩිප්ලෝමා එකක් හෝ ඩිග්‍රී එකක් තියෙනවා නම් හොඳයි. මොකද ඔයාට ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරනවා නම් මේ දේවල් බලපානවා. ඒ වගේම තමයි IELTS ඔයාට රික්වයර්ඩ් කරනවා. මොකද ඉංග්‍රීසි බේස් කන්ට්‍රි එකක් හන්ද යුරෝපා කන්ට්‍රි එකක් හන්ද IELTS බලනවා. හැබැයි ඒ වගේම තමයි IELTS වේව්ස් තියෙනවා සමහර කෝසස් වලට. ඉතින් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඔයා ඒජන්ට් කෙනෙක් through යනවා නම් තමයි ගොඩක්ම හොඳ. මොකද ඒජන්ට් කෙනෙක් through යද්දි ඔයාට තියෙන පාත්වේස් ඕපන් වෙන වැඩි. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඔයගලන්ට ඒගොල්ලෝ දන්න පැතිකඩවල මොනවද යන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ සුළු මුදලක් අය කරලා ඔයාට මේ පාත්වේස් ඕපන් කරලා දෙනවා. ඒ වගේම තමයි යනවා නම් ඕනි සාමාන්‍ය ඩොකියුමන්ට්ස් ටික අපි මෙතනදී කතා කරමු. ඔයාගේ પાස්පෝර්ට් එක අනිවාර්යෙන් ඕනි. ඒ වගේම තමයි এডুকেෂන් සර්ටිෆිකේට්ස් ටික අනිවාර්යෙන් ඕනි. ඔයා ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් හදාලා තියෙනවා නම් ඒක ප්ලස් පොයින්ට් එකක් ඔයාට ඇඩ්වාන්ටේජ් එක. ඒ වගේම තමයි ඔයාගේ SOP එක හොඳට බිල්ඩ් අප් කරගන්න. මොකද මේ රටට යන්නේ මොන හේතුවක් නිසාද? ඔයා මේ රටේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? අනික ඔයා මේ දේවල් කරලි වෙලා ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවද? ඒ වගේ දේවල් ලස්සනට කලපලා ලියන්න ඕනි. ඒ process එක තමයි ඒගොල්ලෝ බලන්නේ. වීසා ඒජන්ට් කෙනෙක් බලන්නේ වීසා ඉෂුව කරන්න කලින්. ඒ වගේම තමයි resume එකත් නැත්නම් ඔයාගේ CV එකත් හොඳට develop කරලා තියෙන්න ඕනි. updated CV එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනි. මම කලින් කිව්වා වගේ ඔයා ඒජන්ට් කෙනෙක් through apply කරනවා නම් ඔයාට තියෙන path එක නැත්නම් process එක ගොඩක් easy වෙනවා. මේ මෝල්ටා කියන රටට යනවා නම්. ඊළඟට අපි කතා කරමු section 4 එක. නැත්නම් හතරවෙනි කොටසේදී ඔයා work කරලා කොහොමද මේ රටේ settle වෙන්නේ කියලා.
ඉතින් මම සරලව මේක වැඩිදුර විස්තර කරන්න නැතුව ඔයගලන්ට පාත් එක ලස්සනට පැහැදිලි කරන්න ඕනද මම කියන්නම්. ඔයගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් part time worker කෙනෙක් විදිහට සතියට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. ඉතින් සතියට පැය 20ක් වැඩ කරලා ඔයාගේ ඩේලි නැත්නම් ඔයාලට අවශ්‍ය වෙන වියදම් ටික එකෙන් කවර් කරගන්න පුළුවන්. ඒ අතරේ ඔයාලට හොටෙල්ස් වල වැඩ කරන්න පුළුවන්, රෙස්ටොරන්ට් වල වැඩ කරන්න පුළුවන්, ට්‍රැවල් කම්පැනිස් වල වගේ දේවල් වල වැඩ කරන්න පුළුවන්. ඒ දේවල් වලට ඔයාලට එලිජිබල් වෙන්න ඔයාලට බ්ලූ කාඩ් එක හම්බුනාට පස්සේ තමයි ඒ කියන්නේ ඔයාලට වර්ක් පර්මිට් එකක් හම්බ වෙනවා. මේ කාලවල තුල වැඩ කරන්න පුළුවන් කියලා සතියට පැය 20ක් වගේ තමයි ස්ටුඩන්ට් කෙනෙක්ට වැඩ කරන්න අවස්ථාව හම්බෙන්නේ. ඊළඟට අපි කතා කරමු ඔයා මේ දේවල් සක්සස් කරගන්න නැත්නම් ටිප්ස් මොනවද මේ දේවල් සක්සස් කරගන්න කියලා. ඉතින් ඔයා ස්ටඩි කරන කාලේ hands on experience හදාගන්න නැත්නම් ඔයා හොටෙල් සයිඩ් එක ටූරිසම් සයිඩ් එක කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේකෙන් පාත් වේ එකක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ස්ටඩි කරන්න, මේ පැත්තෙන් දැනීම ලබා ගන්න කියලා මතක් කරන්න. ඒ වගේම Maltese language එකත් පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒක බෝනස් පොයින්ට් එකක්. අනිවාර්යයෙන්ම අනිත් කට්ටිය කතා කරද්දී ඔයාලට Maltese language එක කතා කරන්න පුළුවන් කියන්නේ එතනදී ඔයාලට තියෙන job opportunities අනිත් කට්ටියට වැඩි. ඒ වගේ තමයි ඔයා internship එකක් through හරි නැත්නම් එක events through හරි ඔයාගේ connection එක develop කරගන්න. ඒක මොකද ඔයාලට internship through connection එකක් හදාගත්තොත් එහම මෙහෙදී එරට යන්න ලේසි වෙනවා. නැත්නම් එහෙ ගිහිල්ලා internship එකක් වගේ කරනවා නම් එහෙදී ඔයාගේ network එක හදාගන්න. මොකද ඔයාලට work permit එකක් වගේ හම්බුනොත් එහෙම ඒකට ලොකු වටිනාකමක් වෙනවා. ඒ වගේම තමයි EU job opportunity නැත්නම් Europe countries වල job opportunities වල යනවා හැකියාව තියෙනවා. මොකද Schengen රටක් හන්දා Schengen රටවල path එක open වෙනවා. ඉතින් ඔයාලට තව රටකට ගිහිල්ලා හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් අවස්ථා රාශියක් තියෙන. ඉතින් මෝල්ටා වගේ රටකට ඔයාලට යන්න පුළුවන් නම් ඒකේ තියෙන අවස්ථාවන් ගොඩාක් වැඩි. ඒ වගේම තමයි tourism and hospitality sector එක කරන කෙනෙක්ට නම් idealම country එකක් තමයි මේ මෝල්ටා කියන්නේ. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක ඔයගලන්ට වටිනා දැනුම් රාශියක් හම්බෙන්න ඇති. මොකද්ද මේ මෝල්ටා කියන රට සහ මෝල්ටා කියන රටට යන්න ඕනේ ටිප්ස් සහ ඒකේ පාත්වේස් මොනවද කියලා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එකත් එක්ක රැඳිලා කියලා මතක් කරනවා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා අපේ වීඩියෝස් වලට comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ඊළඟ සතියේත් හමු වෙමු. ඉතින් එතකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.